හිතන්න අලියතුන් අපේ රටින් වඳ වී ගියොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් ඔයාලා හිතපුවත් නැති විදිහේ විනාශයක් අපේ රටට සිද්ධ වෙනවා. අපි අද ඒ ගැනයි කතා කරන්න යන්නේ. අපි ආයුබෝවන් කියලා සාදරයෙන් පිළිගන්නවා ටෙක් ට්‍රයල් නාලිකාවට. ඒත් අපිට අද කතා කරන්න වෙලා තියෙන්නේ ඒ තරම් සුන්දර මාතෘකාවක් නෙවෙයි. අද රටේ සිදුවෙන අලියතුන් ඝාතනය කිරීමත් සමග අපේ රටට අත්වෙන්න පුළුවන් ධර්ම ඉරණම ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ. ඇත්තටම අලියතුන් කියන්නේ අපේ රට විදේශ රටවල පවා ප්‍රසිද්ධ වෙන්නට අපේ රටට සම්පතක් කියලා කිව්වොත් මම නිවැරදි කියලා මම හිතනවා. ඉතින් මේ අහිංසකයන් අපේ පොළවෙන් වඳ වුණොත් මොකද වෙන්නේ කියලා ඔයාලා දන්නවද? අලියතුන් යනු විශාල ශරීර ඇති ශක්තිවන්තයන් බව අපි කවුරුත් දන්නා කරුණක්. ඔවුන් විසින් වනාන්තරවල ඇති ඉහළ ආවරණය ඉවත් කරනු ලබනවා. එතකොට වනාන්තර භූමියට ඉරෙලිය යහමින් පැතිරෙන නිසා කුඩා පැලෑටි හා ශාකවලට හොඳින් වැවීමට හැකි වෙනවා. එම පැලෑටි හා ශාක කුඩා ශාකභක්ෂක සතුන්ට ආහාර වන අතර එමගින් කුඩා සතුන් හොඳින් බෝවීම සිදුවෙනවා. එමගින් වනාන්තරයේ ආහාර දාමය නිසි පරිදි පවත්වාගෙන යෑමට අලියතුන් විශාල දායකත්වයක් දරනවා. අලියතුන් වඳ වී ගියොත් වනාන්තරයේ ජීවත් වෙන අනික් සතුන්ටද අපේ රටේ ජෛව විවිධත්වයටද ඍජු බලපෑමක් ඇති වෙනවා. අපේ රටේ වියලි කලාපය පායන කාලයට කොයිතරම් උණුසුම්ද කියලා අපි හැමෝම දන්නවා. මේ පායන කාලෙදී වනාන්තරවල ජීවත් වෙන සතුන්ට අලියතුන් කොයිතරම් වුවමනා වෙනවද කියලා ඔබ දන්නවද? අලියතුන් තමයි වනාන්තරවල දොළ පාරවල් දිය කඩිති වේලිලා ගියාම තමන්ගේ විශාල කකුල් වලින් පොළව හාරලා කුඩා ලිං නිර්මාණය කරන්නේ. පසුව ඒ ලිං වලින් අනෙකුත් සතුන් වගේම විලෝපිකයන් පවා තමන්ගේ පිපාසය නිවා ගනිමින් ජීවත් වෙනවා. අලියතුන් නැතිනම් ඒ සතුන්ට පිපාසයෙන් මේ යෑමට සිදු වෙනවා. එහෙම දෙයක් වුණොත් අපේ පරිසර පද්ධතිය බිඳ වැටීම සිදු වෙනවා. අලියතුන් බොහෝ විට වනාන්තරය තුල ගමන් කරන විට එකම මාර්ගයක ගමන් කරනවා. එහෙම එකම මාර්ගයක ගමන් කරනකොට වනාන්තරය ඇතුලේ මාර්ග ඇති වෙනවා. එම මාර්ග වෙනත් සතුන් ආහාර හා ජලය සොයා යාම සඳහා පාවිච්චි කරනවා. තවද අලියතුන්ගේ මල පහ කුඩා කෘමි විශේෂවලට හොඳ තෝතැන්නක් වන අතර කැලෑව තුල ජීවත් වන කුරුළු විශේෂ හා උරග විශේෂ මෙම සතුන් ආහාරයට ගන්නවා. ඒ වගේම මොවුන්ගේ වසුරු වනාන්තරය තුල ශාකවල පැතිරීමටත් ඉතා හොඳ දායකත්වයක් ලබා දෙනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් ලංකාවට පැමිණෙන්නේ මෙම අලියතුන් නැරඹීමට බව අපි හැමෝම දන්නා කරුණක්. අලියතුන් තව දුරටත් අපේ රට තුල නැති වුණොත් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් විශාල වශයෙන් අඩුවනු ඇත. එමගින් අපට අහිමි වන විදේශ විනිමය කොයිතරම්ද කියලා අපිට හිතාගන්න පුළුවන්. පසුගිය වසර කීපයකට කලින් විදේශ විනිමය හිඟය නිසා අපට ඛනිජ තෙල් හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රටට ගෙන්වා ගැනීමට නොහැකි වීම අපිට කොයිතරම් අපහසුතා රැගෙන ආවාද කියලා ඔයාලට මතක ඇති. මේ අහිංසක ශාකභක්ෂකයාට හිංසා කර මරා දැමීමෙන් ලැබෙන ප්‍රතිවිපාක මෙපමණක් කියලා හිතනවා නම් ඒ වැරදි අනුමානයක්. පසුගිය දින සීප්පුකුළම ප්‍රදේශයේ අමානුෂික ලෙස පුළුස්සා විඳවීමට හැර මරා දැමූ දැවැන්තයාගේ ඝාතකයන්ට ස්වභාව ධර්මය විසින් දඬුවම් කරાવી. මින් ඉදිරියට මෙවැනි දේ අපට අසන්නට දකින්නට නොලබවා යන අපේ එකම ප්‍රාර්ථනයයි. මෙම වීඩියෝව නැරඹූ ඔබ සැමට ස්තුතියි. වීඩියෝවේ අන්තර්ගත කරුණු වලින් යමක් ඔබට වැටහුණා නම් බහුතර ජනතාව මේ ගැන දැනුවත් කිරීමට කාරුණික වන්න. මේ භූමියේ උපදින සෑම ජීවියෙකුටම ජීවත් වීමට එක සමාන අයිතියක් ඇති බව කාරුණිකව සලකන්න.